යෝෂිත රාජපක්ෂයි එම ආර්යාවයි ක්ලබින් බැහැලා. එමනේ ක්ලබ් එකේ භාෂාවෙන් කියන ක්ලබින් බැහැලා කියන්නේ ඉස්සර නම් එහෙම නෙවෙයිනේ. ඉස්සරට යනකොට ක්ලබ් එකක් ඉස්සරහා ඉන්න බවුන්සර්ලා ඔළුව නවනවා, දොර අරිනවා, අත්වල පටි බැඳිලි මුකුත් නැහැ. ඊයස් සර් කියලා සලූට් ගැව්වා. ඇතුළට ගත්තා. දැන් එහෙම නැහැ. දැන් අතේ අතේ පටි බඳින්න ඕනේ. ඒක බෑ කිව්වට පස්සේ පොරුව පොඩි ආගියුමන්ට් එකක් යන්නේ නැති. කෙසේ වෙතත් කමක් නැහැ. දැන් තියෙන 2.50 රැඟිලි මෙහෙමනම් 69 ලක්ෂ තියෙනකොට කොහොම රඟන්නේ නැද්ද නේද? Emotional damn it. යෝෂිතර සමාජයට වාහනින් බහිනකොට අමතක වෙන්නේ නැති තාත්තා දැන් ජනාධිපතිත් නෙමෙයි, බාප්පා ජනාධිපතිත් නෙමෙයි, බහප්පා කතානායකත් නෙමෙයි, බාප්පා මුදල් ඇමතිත් නෙමෙයි, අයියා ක්‍රීඩා ඇමතිත් නෙමෙයි. දැන් මොකක්වත්ම නැති බව පොඩ්ඩක් අමතක වෙන්නේ නැති. කෙසේ ඒකත් කමන්නේ අවුරුදු 3ක් ඇතුළතනේ මේ ඔක්කොම වෙනස උනේ නේද? තාත්තා හිටියේ ට්‍රින්කෝ කැම්ප් එකක් ඇතුලේ. බාප්පා හිටියේ මාලදිවයිනේ රටක් ඇතුලේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් අනිත් බාප්පා හිටියේ ලොස් ඇන්ජලිස් වල. ඕගොල්ලෝ හිටියේ ඇඳ යට.